HNDIT Statistics for IT 2023 පේපර් එක සාකච්ඡා කරන දෙවනි වීඩියෝ එක මේ අරන් එන්නේ. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නේ කලින් වීඩියෝ එකේදී කතා කරා. අපි දෙවනි ප්‍රශ්නෙට යමු. දෙවනි ප්‍රශ්නෙට ගියහම මේකේ තියෙනවා define discrete probability distribution. එතකොට discrete probability distribution කියලා කියන්නේ මොකද්ද? එතකොට discrete කිව්වහම ඒකේ අදහස තමයි මේකේ එන values countable. ඒ කියන්නේ මේ දශම එන්නේ 1 2 3 4 වගේ පූර්ණ සංඛ්‍යා වලින් තමයි මේක එන්නේ. දැන් මෙහෙම හිතමුකෝ. අපේ ගන්නවා ධාතු කැටයක් උඩ දැම්මොත් එක වැටීම දෙක වැටීම ඒ වයිනේ අපි probability එක හොයන්නේ. අපිට ඕකේ 1 2 3 4 5යි කියලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය 1.5 කියලා ගන්න නෑනේ. 1.5 වැටීමේ සම්භාවිතාව කියලා එකක් නැහැ. ඉතින් මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපි කාසියක් උඩ දානවා අවස්ථා දෙකක්. හරිද? එතකොට එකක් තමයි දැන් අවස්ථා දෙක වුණාම වෙන්න පුළුවන් මොකද්ද? අපිට පළවෙනි වතාවේ හෙඩ් එක ලැබෙනවා. දෙවනි වතාවෙත් හෙඩ් එක ලැබෙනවා. දැන් කාසියක අපි දන්නවා ලැබෙන්නේ හෙඩ් ටේල් දෙකනේ. හෙඩ් ටේල් දෙක තමයි කාසිය උඩ දැම්මොත් එන්න තියෙන්නේ. එතකොට හරි. කාසිය දෙවතාවක් උඩ දැම්මොත් මුල් වතාවේ හෙඩ් දෙවනි වතාවෙත් හෙඩ් ලැබෙන්න පුළුවන්. හරිද? සම්භාවිතාව දෙකෙන් එක වුණාට හෙඩ් එක ලැබීමේ අවස්ථා දෙකේම හෙඩ් එන්න පුළුවන්. තව එකක් තමයි මුල් අවස්ථාවේ හෙඩ් ඇවිල්ලා දෙවනි අවස්ථාවේ ටේල් එන්න පුළුවන්. තව එකක් තියෙනවා මුලින් ටේල් ඇවිල්ලා දෙවනි අවස්ථාවේ හෙඩ් එන්න පුළුවන් නැත්නම් අවස්ථා දෙකේම ටේල් එන්නත් පුළුවන්. හරි. ඔය ටිකනේ තියෙන්නේ. දැන් අපි මේ ඩිස්ට්‍රිබියුෂන් එකක් ගන්නවා හෙඩ් ප්‍රමාණය ලැබෙන හෙඩ් ප්‍රමාණය. ලැබෙන හෙඩ් ප්‍රමාණය කියන එක කාසිය දෙවතාවක් උඩ දාලා ලැබෙන හෙඩ් ප්‍රමාණය. අන්න එතකොට මේ අවස්ථා දෙකේම හෙඩ් ලැබුණා නම් මෙතන මොකද ලැබෙන හෙඩ් ප්‍රමාණය 2යි. මෙන්න මෙතෙන්දි හෙඩ් ටේල් හරි ටේල් හෙඩ් හරි ලැබෙන අවස්ථාවක ලැබෙන හෙඩ් ප්‍රමාණය 1යි. දෙකම ටේල් නම් අපිට හෙඩ් ලැබෙන්නේ නැහැ. හෙඩ් බිඳුවයි. එතකොට හෙඩ් ප්‍රමාණය අපිට කවුන්ට් කරන්න පුළුවන් 0.12 කියලා. මේකේ කොහේවත් අපි හෙඩ් 1.5ක් 1.8ක් ලැබෙනවා කියලා ගන්න නෑනේ. මෙන්න මේ වගේ දශම නැතුව පූර්ණ සංඛ්‍යා අගයන් වලින් කවුන්ට් කරලා අපිට රිසල්ට් එක ගන්න පුළුවන් විදිහ ඒව තමයි discrete probability distribution කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ විදිහේ probability distribution එක කියන්නේ අපි ගන්නවා number of heads කියන එක ගත්තොත් අපිට ඒක දාන්න පුළුවන් මොකද? 0 1 2 මේකේ කොහෙවත් එන්නේ මේ අතරාගයන් 0.5 0.6 1.3 එහෙම එන්නේ බිඳුවෙන් පස්සේ 1 ඊළඟට 2. ඉතින් අන්න ඒ විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට ගන්න එකක් තමයි මේකේ අපි probability discrete probability distribution කියලා කියන්නේ. ඊළඟට දෙවනි කොටසේ අහනවා differentiate between binomial and Poisson probability distribution. binomial distribution එකයි Poisson distribution එකයි වෙනස්කම්. එතකොට මෙහෙමයි. දැන් binomial එක ගත්තොත් මේකේ තියෙන්නේ අපි මේ පරීක්ෂණය කොච්චර වාර ගණන් කරනවද කියන එක දන්නවා. binomial වලදී එතනින් අවස්ථා කීයක් සක්සස් වෙනවද? අන්න ඒක තමයි අපි එතෙන්දි බලන්නේ. දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ බයිනෝමියල් එකට. අපි කාසියක් උඩ දානවා. හරිද? එතකොට කාසියක් උඩ දැම්මොත් අපි දන්නවා සාමාන්‍යයෙන් හෙඩ් ටේල් දෙක ලැබෙනවා. හරිද? හෙඩ් ටේල් දෙක ලැබෙනවා. එතකොට හෙඩ් එකටයි ටේල් එකටයි අපි කියන්නේ මේ ෆෙයා කොයින් එකක් නම් ඒ කියන්නේ සාධාරණ කාසියක් නම් මේකේ සමාන අවස්ථා තියෙනවා හෙඩ් ලැබෙන්නත් ටේල් ලැබෙන්නත්. ඒ කියන්නේ හෙඩ් එකටත් භාගයක් තියෙනවා ටේල් එකටත්
භාගයක් විදියට තමයි තියෙන්නේ. එහෙම නැතුව අර එක පැත්තකට බර නැහැ මේක. හරි. එතකොට කොහොම වුණත් බර වුණත් මේක ප්‍රශ්නයක් නැහැ මේ බයිනෝමියල් කියන එකට. කොහොම වුණත් දැන් සාමාන්‍යයෙන් අපි දන්නෝනේ සාමාන්‍යයෙන් කාසියක් එක පැත්තකට බර නැත්තම් භාගේ දෙපැත්තට සමානව හෙඩ් ටේල් වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ කාසිය 10 වතාවක් උඩ දානවා කියලා හිතමු. 10 වතාවක් උඩ දැම්මොත් අපිට කියන්න බෑ මේකෙන් 5 වතාවක් හෙඩ් 5 වතාවක් ටේල් කියලා. අපි දන්නේ එක වාරයකදී මේක සමාන අවස්ථා තියෙනවා. භාගේ chance එක තියෙනවා හෙඩ් හෝ ටේල් වෙන්න. හැබැයි අපි පළවෙනි වතාවේ හෙඩ් වෙලා දෙවෙනි වතාවෙත් හෙඩ් එන්න පුළුවන්. නැත්නම් දෙවෙනි වතාවේ ටේල් එන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. එතකොට එතන මොකද වෙන්නේ? වාර 10ම හෙඩ් එන්නත් පුළුවන්, වාර 10ම ටේල් එන්නත් පුළුවන්. ඔය අතරමැද ඕන එකක් වෙන්නත් පුළුවන්. එහෙම බැලුවොත් මොකද වෙන්නේ? අපි හිතමු හෙඩ් එක ලැබීම සක්සස් වීම. ටේල් එක ෆේලිය. එතකොට ඒකේ සම්භාවිතාව අපි දන්නවා. ඒ කියන්නේ එක ට්‍රයල් එකකදී මොන වගේ සම්භාවිතාවක් සක්සස් වෙන්න තියෙනවද? ඒක දන්නවා. අපි ට්‍රයල් එක කොච්චර වාර ගණනක් කරනවද කියන එකත් දන්නවා. අපි තුන් කාසිය 10 වතාවක් උඩ දානවා. එතකොට අපි මේකෙන් හොයන්නේ යම් කිසි නිශ්චිත වාර ගණන. අපි තුන් 10 වතාවක් උඩ දැම්මොත් හරියටම 4 වතාවක් හෙඩ් ලැබීම කොච්චරද? හෙඩ් එක 4 වතාවක්. එතකොට අපි දන්නවා 10ම හෙඩ් වෙන්න පුළුවන්. 1ක් 2ක් 3ක් මෙහෙම එන්න පුළුවන්. විවිධ තියෙනවා. අපි මෙතෙන්දි බයිනෝමියල් එකෙන් පාවිච්චි කරලා හොයන්නේ 10 වතාවක් උඩ දැම්මොත් හරියටම හෙඩ් 4ක් විතර ලැබෙන්න තියෙන chance එක කොච්චරද? ඔන්න ඔකට තමයි බයිනෝමියල් ගන්නෙ. ඊළඟට අපි පොයිසන් එකට ගියොත් පොයිසන් එකේදී අපි දන්නේ කොච්චර වාර ගණනක් කරන පරීක්ෂණයක් ගැන නෙමෙයි අපි බලන්නේ. සාමාන්‍යයෙන් කන්ටිනියස් ඉන්ටර්වල් එකක් ඇතුළේදී කොච්චරක් වෙන්න පුළුවන්ද? ඒකේ අපි දන්නේ ඇවරේජ් එක දන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි හිතමු පැයකට අපි හිතමු කඩයක් කියලා. මොකක් හරි ෂොප් එකක් මොකක් හරි තියෙනවා. පැයකට එන කස්ටමර් සංඛ්‍යාව ඇවරේජ් ගත්තොත් කස්ටමර් 10යි. හරිද? එක පැයකට කස්ටමර්ස්ලා 10ක් මේ කඩේට එනවා ඇවරේජ් එකක් විදියට. එතකොට හැමතිස්සෙම 10 එනවා කියන එක නෙමෙයිනේ හැම පැයකම. එතකොට අපි බලනවා අද 12ක පැයේදී මේ කඩේට කස්ටමර්ස්ලා 15ක් පැමිණීමේ සම්භාවිතාව කොච්චරද? සාමාන්‍ය ඇවරේජ් එක 10යි. ඔන්න යම් නිශ්චිත කාල සීමාවක් ඇතුළත මෙච්චරක් ලැබීම කොච්චරද? ඒකට තමයි අපි පොයිසන් probability distribution ගන්නෙ. හරිද? එතකොට ඔය දෙකේ වෙනස තමයි අපි මේ ප්‍රශ්نين අහන්නේ. එතකොට වෙනස ඇහුවහම බයිනෝමියල් ගත්තොත් අපි මේ යම් වාර ගණන පරීක්ෂණයක් කරනවා. කොච්චර වාර ගණනද කියලා ඒක අපි දන්නවා. වාර 10ක් කරොත් එතනින් මෙච්චරක් ලැබෙන්නේ කොහොමද? ඒකනේ බයිනෝමියල්. හැබැයි පොයිසන් වලදී අපි එහෙම මේක වාර ගණනක් කියලා ඩිෆයින් කරලා නැහැ. යම් සීමාවක් ඇතුලේ චෙක් කරනවා. එතකොට බයිනෝමියල් වල අපි පරීක්ෂණ කරන වාර ගාන දන්නවා. ඒ වගේ මේකේ අවුට්කම් දෙකක් තියෙනවා. සක්සස් or failure. එතකොට ඒ අනුව තමයි අපි බලන්නේ. පොයිසන් වලදී අපිට හැම සක්සස් ඒව විතර අපි කවුන්ට් කරන්නේ අපේ ගාව තියෙන ඇවරේජ් රේට් එක කියන එක. එහෙම නැතු ඒකේ අපි වාර ගානක් කියන එක බලන්නේ නැහැ. ඉතින් ඕක තමයි එතන ගන්න පුළුවන් වෙන්නේ. හරි. තුන්වෙනි කොටස කියනවා මොකද්ද? Consider the following probability distribution by considering number of head tossing 3 coins together. හරි. එතකොට මෙහෙම ටේබල් එක දීලා තියෙනවා. මේ distribution එක දීලා තියෙන්නේ කාසි 3ක් උඩ දාලා මේ තියෙන්නේ tossing 3 coins together. කාසි 3ක් උඩ දානවා අපි. මේකේ head number of heads තමයි මෙතන x කියලා අරන් තියෙන්නේ මේ heads. තුනම number of heads බිඳුවයි කියන්නේ මොකද්ද? තුනේම tail වැටිලා තියෙන head එකක්වත් නැහැ. එතකොට ඒකේ සම්භාවිතාව 8න් 1යි. ඊට පස්සේ එකක් heads එකක් කියන්නේ කාසි 3ක් උඩ දානවනේ. එකක head වැටෙනවා. අනිත් දෙකේ tail වැටිලා තියෙන්නේ. එක head එකයි.
8න් 3යි. මෙතන 2යි කියන්නේ හෙඩ් දෙකක්. කාසි දෙකක හෙඩ් වැටිලා එකක ටේල්. එතකොට ඒකේ A කියලා අරන් තියෙනවා. ආපහු 3ම හෙඩ් කාසි 3 උඩ දැම්මන් 3ේම හෙඩ් වැටීමේ සම්භාවිතාව 8න් 1යි. එතකොට මෙන්න මේ විදිහට probability distribution එක තියෙනවා. අපිට හොයන්න කියලා තියෙනවා value of A. මෙන්න මේ A කියන එක හොයන්න ඕන. expected value එක හොයන්න ඕන. ඔය දෙක තමයි ලකුණු 4 දෙකක් තියෙනවා එතෙන්ට. ඉතින් අපි මේ A හොයනවා නම් අපිට අර total probability එක මොකක්ද කියන එක ගන්න පුළුවන් කොහොමද? මේකේ තියෙනවා A හොයන්න තියෙන. ඉතින් අපි දන්නවා මෙතන 8න් 1යි. හරිද? එතකොට 8න් 1 ධන මෙතන 8න් 3යි. ධන මෙතන A. ධන මෙතන 8න් 1යි. මේ සේරගෙම එකතු වෙන්න ඕනේ එකට. හරිද? මෙතන ඔක්කොම වෙන්න පුළුවන් අවස්ථා ටික තියෙනවනේ. එහෙනම් ඔක්කොගෙම සම්බන්ධතාව වෙන්න පුළුවන් 1යි. ඉතින් අපි දන්නවා මේ පැත්තේ එතකොට A ධන 8න් කොච්චරද? 1යි 3 4යි 1යි 5යි. 8න් 5ක් තමයි 1 වෙන්නේ. එහෙනම් A කියන්නේ මොකද්ද? 1 ඍණ 8න් 5. ඒ කියන්නේ A සමානයි 8න් 3යි. මේක තමයි ඒ කොටසට ආන්සර් එක වෙන්නේ. A ගේ වැලියු එක 8න් 3යි කියලා අපිට හොයන්න පුළුවන්. ඊළඟට B කොටස යහනේ expected value නේ. එතකොට expected value එක x කියන එකේ expected value එක අපිට ගන්න පුළුවන් කොහොමද? sigma අපිට sigma xpx විදියට sigma වලින් කියන්නේ එකතුව. එතකොට xpx කියන්නේ මොකද්ද? px කියන්නේ සම්භාවිතාව, x කියන්නේ අගය. එතකොට ඒ දෙකේ ගුණිතය. ඒ ටිකේ එකතුව. එහෙනම් මොකද්ද? x කියන්නේ බිඳුව, ඒකේ සම්භාවිතාව 8න් 1. එහෙනම් අපිට මේ expected value එක ගන්න පුළුවන් මොකද්ද? බිඳුව වරක් 8න් 1 ධන sigma කියන්නේ එකතුවනේ. ඊළඟ අවස්ථාව 1 x කියන්නේ 1යි, px කියන්නේ 8න් 3යි. 1 වරක් 8න් 3 ධන මෙතන 2යි. A කියන්නේ 8න් 3යි කියලා අපි හොයාගත්තා. 8න් 3 ධන 3 වරක් 8න් 1. 3 වරක් 8න් 1. එතකොට මොකද එන්නේ? මේ කැල්ල බිඳුවයි. බිඳුවෙන් ගුණනහම බිඳුවයි. ඒක අපි අතාරිමුකෝ. මෙතනින් එනවා 1 වරක් 8න් 3 කියන්නේ 8න් 3ම තමයි. මේක නැතුව මෙහෙම ගමු. 3 8 හරි. දෙවරක් 3 6යිනේ. එහෙනම් 8න් 6යි. ධන මෙතන තියෙනවා 3 වරක් 1 3 8න් 3 සමානයි 8න් 6යි 3යි 9යි 3යි 12. 12 බෙදීම 8. එතකොට expected value එක එනවා 12 බෙදීම 8යි කියන්නේ 1.5යි කියලා. ඔන්න expected value එක x ගේ. හරි. එතකොට expected value හෙව්වා. හරි අපි ඊළඟට මෙන්න මේ හතරවෙනි කොටස බලමු. දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. A biased coin has probability of 0.4 of getting head and toss the coin 3 times. Using binomial probability distribution, find the probability of getting exactly 3 heads, the expected value and the variance. මෙන්න මෙහෙම දීලා තියෙනවා. තරම් ලකුණු 4 කොටස් දෙක. මෙතන බලන්න තියෙනවා coin එක bias coin එක කියන්නේ අර සමානව අවස්ථා නැහැ. දැන් මෙතන බලන්න probability of 0.4 of getting the head. එතකොට අපි උඩ දැම්මහම සාමාන්‍යයෙන් unbiased coin එකක් නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒක සමාන අවස්ථා තියෙනවා head සහ tail ලැබෙන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා කාසියක් උඩ දැම්මොත් දෙකෙන් එකක්. ඒ කියන්නේ 0.5ක chance එකක් තියෙනවා head ලැබෙන්න සහ
0.5ක chance එකක් තියෙනවා tail ලැබෙන්න. හරි. හැබැයි මෙතන තියෙන bias coin එක. මේකේ තියෙන්නේ head ලැබෙන්න තියෙන 0.4ක probability එකක්. ඒ කියන්නේ වැඩි අවස්ථාවක් තියෙනවා මේ කාසියේ tail එක ලැබෙන්න. හරිද? එහෙනම් අපිට මෙහෙම එකක් ගන්න පුළුවන්. මේකේ head එක 0.6යි. 0.4යි. tail එකට 0.6ක්. මොකද ඔය දෙක එකතු වෙන එකක් වෙන්න ඕනනේ head tail. හරි. එතකොට ඕක වෙනවා. හරි. මේකේ කාසිය 3 පාරක් දානවලු. එතකොට බයිනෝමියල් එක අපිට තියෙන්න ඕන මොකද්ද? number of trials. එතකොට number of trials කියලා අපි කියන්නේ n කියලා ගත්තොත් හරි මේකේ අවස්ථා 3ක් ඒක කරනවා. අපි කාසිය 3 වතාවක් උඩ දානවා. අපි පරීක්ෂණේ 3 වතාවක් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ outcome දෙකක් එන්න ඕන success or failure. එතකොට outcome දෙක කියන්නේ head or tail. head ලැබීම තමයි අපි success කියලා කියන්නේ. tail failure. එතකොට outcome දෙකත් හරි. අනිත් දේ තමයි මේ success වීමේ අපි කියන P කියලා probability එක success වීමේ probability එක හැමෝටම එකම probability එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඉතින් අපි දන්නවා head ලැබීම 0.4යි. පළවෙනි වතාවේ උඩ දමාදී 0.4යි. දෙවෙනි වතාවේ උඩ දමාදී වෙනස් වෙන්නේ නැහැ නේ කාසියේ. ඒ chance එකම තියෙනවා. එහෙනම් අන්නේ probability එක තියෙන්න ඕන. හරි. එතකොට failure එහෙනම් failure එක කියන්නේ මොකද්ද? failure එකේ probability අපි Q කියලා ගන්නවා. Q tail ලැබීමේ සම්භාවිතාව 0.6යි. ඔන්න ටික අපි දන්නවා. මම මේ ටික මෙතනින් ලියාගත්ත n කියන්නේ වාර ගාන. බයිනෝමියල් එකේ number of trials n වාර 3ක් තමයි කාසිය උඩ දාන්නේ. p කියන්නේ success වීමේ probability එක head එක ලැබීම 0.4යි. q කියන්නේ failure probability එක කියන්නේ tail ලැබීම 0.6යි. ඔය ටික දාගත්තා. හරි. එතකොට පිට exactly 3 heads. එතකොට exactly 3 heads ලැබීම. එතකොට මේකේ සූත්‍රය තියෙනවා සාමාන්‍යයෙන් මොකද්ද? p x කියන එකට අගය අපි හිතමු යම් අගයක් ගත්තොත් k කියලා. ඒක කොහොමද හොයන්නේ? එතකොට ඒක හොයන සූත්‍රය වෙන්නේ මොකද්ද? ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම අද nk මේ කියන්නේ අර ncr nk p ගේ k q ගේ n ඍණ k විදියට බලයක් විදියට. කියන්නේ දැන් අපි බලන්නේ අපි අවස්ථා 3ක් දානවා හරියටම exactly 3 heads. අවස්ථා 3ක heads. එහෙනම් k කියන එකට 3 කියලා ගන්න ඕන. දැන් අපිට දාන්න පුළුවන් එහෙනම් මොකද්ද? p x සමානයි 3 k ට 3 කියන එක ගන්නවා. සමානයි. හරි. අපි දන්නවා n කියන්නේ 3 දැන් k කියන්නේ 3. ඔක්කොම වාර 3යි. වාර 3ෙදිම head ලැබීම තමයි අපි බලන්නේ. ඔක්කොම වාර ගන්න තමයි n කියන්නේ. k කියන්නේ අපිට අවශ්‍ය වාර ගන්න. ඉතින් අපි බලන්නේ වාර 3ෙම head එනවද? එහෙනම් p ගේ එනවා මොකද්ද? k. p ගේ දශම k කියන්නේ 3 q ගේ n ඍණ k. n ඍණ k කියන්නේ 3 ඍණ 3. හරි. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. එතකොට එන්නේ මොකද්ද? අපිට මේක ගන්න පුළුවන් 3 3 p කියන්නේ 0.4යි. එහෙනම් 0.4 තුන්වෙනි බලය q කියන්නේ 0.6යි. 0.6 3 ඍණ 3 කියන්නේ බිඳුවෙනි බලය. හරි. දැන් 3ෙන් 3ක් සිලෙක්ට් කර ගැනීම NCR දැම්මොත් අපි දන්න 3ෙන් 3ක් ගැනීම chance එකයි එන්නේ. 0.4 තුන්වෙනි බලය කියන්නේ 0.4 වැඩි කිරීම 0.4 වැඩි කිරීම ආය 0.4 4 4 4 4 16යි
දශම 1.6යි. දශම 1.6 ආයේ දශම 4න් වැඩි කරොත් දශම 0.64යි. මේ මං ගුණ කිරීම දාගන්නම්. ආයේ එන්න ඕන දශම 6 බිඳුවෙනි බලය. බිඳුවෙනි බලය කියන්නේ එකයි. ඕන සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයිනේ. එහෙනම් උත්තරේ එනවා 0.06යි 4යි. එහෙම නැත්නම් 106.4ක් කියලා අපිට මේකේ probability එක ගන්න පුළුවන්. probability of getting exactly 3 heads. ඒ කියන්නේ අපි මේ කාසිය 3 වතාවකට දැම්මොත් අවස්ථා 3ෙම head ලැබෙන්න තියෙන chance එක තමයි 106.4ක් වෙන්නේ. හරි. ඒකේ විදිහට අපිට ගන්න පුළුවන්. B කොටසකුත් තියෙනවා expected value and variance හොයන්න තියෙනවා. එතකොට binomial වල අපිට expected value එක හොයන්න පුළුවන් NP. N කියන්නේ වාර 3යි. P කියන්නේ 0.4යි. එතකොට මොකද වෙන්නේ? 0.4 වරක් 3. එතකොට 1.2 කියලා ගන්න පුළුවන්. හරි. එතකොට variance එක අහනවා මෙතන expected value and variance දෙකම අහනවා. expected value මෙහෙම හොයන්න පුළුවන්. variance එක මෙතන ගන්නම්. variance එක හොයන්න පුළුවන් NPQ. N කියන්නේ 3යි, P කියන්නේ 0.4යි, Q කියන්නේ 0.6යි. එතකොට මොකද වෙන්නේ? 3 වරක් 0.4 1.2යි ගුණ කරන්න ඕන 0.6න්. එතකොට මොකද වෙන්නේ? 1.2 වරක් 0.6 0.72යි. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට අපිට ඔන්න ඔය විදිහට ආන්සර්ස් ටික දෙවෙනි ප්‍රශ්නෙට අදාළව එනවා. එහෙමනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් අපි සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නේ අලුත් වීඩියෝ එකකින් කතා කරමු. අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.